මාතර කොටුවට සංචාරයෙන් ගේන්න බැරිද? මාතර කොටුව හැදුවේ පෘතුගීසීන් 1560 ගණන් වල. ගාලු කොටුව හැදුවේ පෘතුගීසීන් 1588. හැබැයි ගාලු කොටුව අද වෙනකොට හොඳ සංචාරක පුරවරයක්. ඒත් මාතර කොටුව එහෙම නැහැ. මාතර කොටුවත් සංචාරක පුරවරයක් බවට දියුණු කරන්න පුළුවන්. ඒකට ඕන වෙන්නේ බලධාරීන්ගේ උනන්දුව සහ ව්‍යවසායකත්වය. මාතර කොටුව ඇතුලේ තියෙන බොහෝ රාජ්‍ය ආයතන ලැබීම නවනගරයට අරන් යන්න සැලසුම් කරලා තියෙනවා. දැනටමත් මාතර උසාවිය කොටුවෙන් ඉවත් කරලා තියෙන හින්දා ගොඩනැගිලි කීපයක් වසා දාලා තියෙනවා. මේවා සංචාරක හෝටල් සහ අවන්හල් විදියට දියුණු කරන්න පුළුවන්. මාතර කොටුව ඇතුලේ පැරණි වාස්තු විද්‍යාව අනුව හදපු ගොඩනැගිලි කීපයක්ම වල් බිහි වෙලා තියෙනවා. මේවා පෞරාණිකත්වයට හානි නොවන ලෙස කෞතුකාගාර හා වෙළඳසැල් විදියට නවීකරණය කරන්න පුළුවන්. තව ඔයාලා ගාලු කොටුවේ දැකලා ඇති එලිමහන් අවන්හල්. ඒ වගේ එලිමහන් අවන්හල් හදන්න ලස්සන තැන් කීපයක්ම මේ මාතර කොටුව ඇතුලේ තියෙනවා. ඉතින් මම මේ කියපු හැම දෙයක්ම හොඳ ව්‍යාපාරික අවස්ථා. හැබැයි මේකට රජයේ සහයෝගයත් අවශ්‍යයි. ඔයා මාතර නව ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ද? එහෙනම් පොඩ්ඩක් වෙනස් විදියට හිතලා මම මේ කියපු දේ ගැන ටිකක් හිතලා බලන්න. සල්ලි නැහැ කියලා මේ ව්‍යාපාරික අවස්ථාව ඇතැරලා දාන්නත් එපා. සංචාරක ව්‍යාපාරවලට අපකරුවන් නැතුව ණය ගන්න විදිය මම කලින් වීඩියෝ එකේ කිව්වා. ඒ ලින්ක් එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. එහෙනම් මේ සම්බන්ධ ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිව ෆලෝ කරන්න අමතක කරන්නත් එපා.